පිළිගන්නවා ප්‍රයිම් සිනමැක්ස් අපේ YouTube නාලිකාවට. ඉතින් මම අද ඔයාට අරන් ඇවිල්ලා තියෙනවා How to Train Your Dragon තුන්වෙනි චිත්‍රපටිය. ඉතින් මේ සිංහල හඬ කවපු How to Train Your Dragon තුන්වෙනි චිත්‍රපටිය මුලින්ම ගේන්න හේතුව තමයි පළවෙනි චිත්‍රපටියයි දෙවෙනි චිත්‍රපටියයි ගොඩක් channel වල දාලා තියෙනවා මේ වෙද්දි. ඉතින් ඒ නිසා තමයි තුන්වෙනි චිත්‍රපටිය මුලින්ම ගෙනාවේ. ඔයාට අනිත් චිත්‍රපටි දෙකත් ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ තියෙන්නේ බර්ග්. ඔයාලගේ ගෙදරින් ඈත තියෙන තවත් ගයක්. මේක හරියට සුන්දර පරිසරයක නිවාඩුවක් ගත කරන්න ගියා වගේ වැඩක්. මම දන්නවා මේක අපේ ගෙදර. මගේ තාත්තා මට ඒක බාර කරලා ගියේ. ඉතින් මේ මූවී එක 2019 දී තමයි රිලීස් වෙලා තියෙන්නේ. ලෝකෙ වටේම ඉන්න ඇනිමේෂන් මූවීස් බලන නොබලන හැමෝම ගොඩක්ම ආදරෙන් වැළඳගත්ත චිත්‍රපටියක් තමයි මේක. මේ චිත්‍රපටිය IMDb අගය 10න් 8.1ක් වගේ දැවැන්ත අගයක් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය මෙච්චරටම ජනප්‍රිය වෙන්න හේතුව තමයි මකරු. ඉතින් මේ මකරු ගොඩක්ම ස්මූත් ගොඩක්ම සුපර් විදියට ඇනිමේට් කරලා තියෙනවා මේ මූවී සීරීස් එකේදීම. ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධානතම චරිතය තමයි හිකප්. ඒ වගේම ඩ්‍රැගන් කින්ග්ඩම් එකේ විශේෂිත මකර වර්ගයක් වෙන නයිට් ෆියුරි කියන මකර ගෝත්‍රයට අයත් වෙන ටූත්ලස් මේ කතාවේ ඉන්න තවත් ප්‍රධානතම චරිතයක්. ඉතින් මම හිතන විදියට නම් ටූත්ලස් තමයි මේ How to Train Your Dragon චිත්‍රපටි මාලාව මේ තරම්ම ජනප්‍රියත්වයට පත් වෙන්න ප්‍රධානතම හේතුව. ඉතින් මේ වගේ සිංහල හඬ කවපු How to Train Your Dragon ඊළඟ කතා ටිකත් හොඳම ක්වොලිටියෙන් ඔයාට ගේන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔයාට අරගෙන එන මේ වීඩියෝ වල ගුණාත්මක තත්ත්වය වැඩි කරගන්න ඔයා මගේ දකින අඩුපාඩු පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාට මේ චිත්‍රපටි ගැන තවත් විස්තර පහලින් තියෙන ලින්ක් වලින් දැනගන්න පුළුවන්. ඒ වගේම ඒ ලින්ක් අන්ලොක් කරගන්න පුළුවන් පාස්වර්ඩ් එක තමයි 20110. ඉතින් ප්‍රයිම් සිනමැක්ස් අපේ YouTube නාලිකාවෙන් කරන්නේ සිංහල හඬ කවපු movies, TV series, cartoon, original English movies, සිංහල movies වගේ ගොඩක් දේවල් ඔයාට අරන් එන එක. ඉතින් subscribe කරලා නැති කට්ටිය කැමති නම් එකතු වෙන්න අපේ channel එකත් එක්ක. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.